ශිව දෙවියන් සමග කරන මෛත්‍රී භාවනාව ශිව දෙවියන්ගේ දම්පාට ආලෝක කිරණ ආශිර්වාදය ලැබෙන මෛත්‍රී භාවනාව මේ කිරණ ආශිර්වාදය හිතේ සතුට සැහැල්ලුව ළඟා කර ගැනීමට උපකාරී වෙනවා. ශිව දෙවියන්ගේ මූල් මන්ත්‍රය 3 සැරයක් කියන්න. ඕම් නමක් ශිවාය, ඕම් නමක් ශිවාය, ඕම් නමක් ශිවාය. මහා ශිව දෙවියනි, අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා අප ඉදිරිපිටට වඩින්න කියලා, අප සමග මෛත්‍රී භාවනාව කරන්න එන්න, අපේ පිණුත් ගන්න කියලා. දැන් ඔයා ඉස්සරහා සිංහාසනයක් තියෙනවා හිතෙන් දකින්න. ශිව දෙවියන් ඇවිත් භාවනා යෝගීව ඒ විශාල සිංහාසනයේ වාඩි වෙන ආකාරය දැන් දකින්න. ඒ වගේම අප ආරාධනා කරනවා පාර්වතී මෑණියන්ට, කතරගම දෙවියන්ට, ගණ දෙවියන්ට, මහා විෂ්ණු දෙවියන්ට, මහා බ්‍රහ්ම දෙවියන්ට, මහා කාලි මෑණියන්ට, කුබේර දෙවියන්ට ඇතුළු අපට උදව් කරන, මායාපාසලට උදව් කරන අනෙකුත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, මෛත්‍රී භාවනාවට ප්‍රිය කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, ඒ දේව මණ්ඩලවල ඉන්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අපිත් එක්ක මෛත්‍රී භාවනාව කරන්න එන්න, අපේ පිණුත් ගන්න කියලා. ශිව දෙවියන් ඔයා ඉස්සරහා ඉන්නවා දැන්. ඔයා ශිව දෙවියන්ට මනසින් දන ගහලා වඳින්න. දැන් ඔයාගේ හිතට වද දෙන දෙයක් තියෙනවා නම්, ඔළුවේ වැඩ කරනවා නම් යම් ප්‍රශ්නයක්, වද දෙන සිතුවිල්ල, ඒක ඔළුවෙන් ගලවලා ශිව දෙවියන්ගේ පාමුල දැන් තියන්න. සම්පූර්ණයෙන්ම ඔළුවෙන් ගලවලා ඒක ශිව දෙවියන්ට බාර දෙන්න දැන්. ශිව දෙවියන් ඒක බලා ගනීවි. ඒක දෙවියන්ට බාර දීලා දැන් සැහැල්ලු වෙන්න. දැන් ඔයා සැහැල්ලුයි. ශිව දෙවියනි, ඔබ වහන්සේගේ ධම්මාලෝක කිරණ ආශිර්වාදය අපට ලබා දෙන්න. ඒ ඔස්සේ එතකොට මෛත්‍රී භාවනාව කරන්න පහසු වෙනවා. මෙන්න ශිව දෙවියන් ඔයා දිහා බලනවා. මෙන්න ශිව දෙවියන් දැන් අත් දෙක ඔසවලා දිව්‍යමය දම්පාට කිරණ ධාරාව ඔයාට එවනවා. ඒ කිරණ ධාරාවෙන් අපි දැන් නෑවිලා යනවා. හිතෙන් දකින්න දීප්තිමත් දම්පාට දිව්‍යමය කිරණක් අපට එනවා. ඔයා නෑවිලා යනවා. ඔයා ඒ දිව්‍යමය කිරණ දැන් හුස්ම ගන්න. මුළු ඇඟ ඇතුළටම ගන්න. දැන් ප්‍රාර්ථනා කරන්න, මේ මට ලැබිච්ච මේ දිව්‍යමය කිරණ ආශිර්වාදය නිසා මා තුළ තිබෙන, මගේ ජීවිතයේ තිබෙන දුක් කරදර සියල්ල නැති වේවා. මගේ වද වෙන ගතිය නැති වේවා. පොඩි දේවල් වලටත් කැළඹෙන ගතිය, අනාගතය ගැන මට තියෙන බොරු බිය, වද වෙන ස්වභාවය, හිත රිදෙන ස්වභාවය සියල්ල නැති වේවා. ඒ කරලා මගේ ජීවිතයට සතුට ලැබේවා. මම නිදුක් වේවා. තදින් හිතන්න, අද මේ දිව්‍යමය ආශිර්වාදය ලැබීම නිසා මම ආය වද වෙන්නේ නැහැ. වෙනස් කරන්න බැරි දේවල් මම අතහැරලා දානවා. අනික් ඒවා මම දෙවියන්ට බාර දීලා මම සැහැල්ලුවෙන් ඉන්නවා. ඊළඟට ප්‍රාර්ථනා කරන්න, මේ ලැබිච්ච දිව්‍යමය ධම්මාලෝක ආශිර්වාදය නිසා මා තුළ තිබෙන සියලු ලෙඩ රෝග සනීප වේවා. ඔළුවේ තියෙන ඔක්කොම ලෙඩ සනීප වේවා. පපුව, බඩ, පාද, මුළු සිරුරෙම තිබෙන සියලු ලෙඩ සනීප වේවා. මනසත් සනීප වේවා. ආත්මයත් සනීප වේවා. එතකොට පව් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ආත්මය නරක වෙන්නේ නැහැ. මම සුවපත් වේවා. ඊළඟට මේ ලැබිච්ච දම් දිව්‍යමය ආලෝක ආශිර්වාදය නිසා මම නිරෝගීම වේවා. මගේ ප්‍රතිශක්තිකරණය වැඩි වේවා. මම නිරෝගී වේවා.
මරණාසන්න මොහොත දක්වා මට ශිව දෙවියන්ට නර්තන පූජා කරන්න හැකි වේවා. සහ මරණාසන්න මොහොත දක්වා මෛත්‍රී භාවනාව කරන්න හැකි වේවා. ඒ නිසා මානසික නිරෝගී බව, ශාරීරික නිරෝගී බව මට ලැබේවා. හතරවෙනි ප්‍රාර්ථනාව තමයි මේ ලැබිච්ච දේව ආශිර්වාදය නිසා මා තුළ මෙත් සිතිවිලි වර්ධනය වෙලා හැමදාම කම්මැලි නැතුව මෛත්‍රී භාවනාව කරන්න මට හැකියාව ලැබේවා. මගේ මෙත් සිත දියුණු වේවා. ඊළඟට ශිව දෙවියන්ගේ මේ මහා දෙවියන්ගෙන් මට ලැබිච්ච මේ ප්‍රබල දිව්‍යමය ආශිර්වාදය නිසා මගේ ඉලක්කවලට දැම්මට වෙනදට වඩා වේගයෙන් යන්න හැකියාව ලැබේවා. අන්තිමට මේ ලැබිච්ච බල සම්පන්න දේවාශිර්වාදය නිසා ශිව දෙවියන් මතු බුදු බව ප්‍රාර්ථනා කරන දෙවි කෙනෙක්. එම දෙවියන්ගේ මට ලැබිච්ච මේ දේවාශිර්වාදය නිසා මා තුළ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති වෙලා මේ සසර ගමන මට ඉක්මනින් අවසන් කරගන්න ලැබේවා. මම ඉක්මනින් නිවන ලබත්වා. දැන් අපි මෛත්‍රී කරන්නේ අපේ ළඟම කීප දෙනාට. මගේ ගෙදර අය කියලා අපි හඳුන්වනවා. ඔයාගේ ළඟම අය අම්මා තාත්තා, සැමියා බිරිඳ, ළමයි, පෙම්වතා පෙම්වතිය, සහෝදර සහෝදරි ළඟම කීප දෙනා මේ භවයේදී එක ගෙයක් ඇතුලේ ඉන්නවා දකින්න. ශිව දෙවියනි, මගේ ගෙදර අයටත් මේ දම්පාට දිව්‍යමය ආශිර්වාදය ලබා දෙන්න මහ දෙවියනි. මෙන්න ශිව දෙවියන් ගෙදරට උඩින් ඉන්නවා දකින්න. දිව්‍යමය දම් කිරණ ඒ සියලු දෙනාටම ලබා දෙනවා දකින්න. ඒ සියලු දෙනා දම් කිරණින් නෑවිලා යන ආකාරය දකින්න. දැන් ප්‍රාර්ථනා කරන්න මේ ලැබිච්ච ආශිර්වාදය නිසා මගේ අය නිදුක් වේවා, දුක් කරදර නැති වේවා, hina වෙලා සතුටින් ඉන්න ලැබේවා. සාය අයගේ ඔක්කොම ලෙඩ සනීප වේවා, මනසත් සනීප වේවා. මගේ ගෙදර අය සුවපත් වේවා. ඊළඟට මගේ ගෙදර අය නිරෝගිම වේවා, ප්‍රතිශක්තිකරණය වැඩි වේවා, බෙහෙත් බොන්නේ නැතිව ඉන්න හැකියාව ලැබේවා. ඊළඟට මගේ ගෙදර අයත් මෛත්‍රී භාවනාවට යොමු වේවා, මෙත් සිත දියුණු වේවා. ඊළඟට මේ ලැබිච්ච දේවාශිර්වාදය නිසා මගේ ගෙදර අයට ඒගොල්ලොන්ගේ ඉලක්කවලට යන්න හැකියාව ලැබේවා. ඒ ජීවිත සතුටින් පිරේවා. අන්තිමට මේ ලැබිච්ච දේවාශිර්වාදය නිසා මගේ ගෙදර අය තුලත් අධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති වෙලා ඒ අය ඉක්මනින් නිවන ලබත්වා. දැන් තුන්වන කණ්ඩායම මේ භවයේදී මට ලැබුණු සියලු දෙනා, මට හමු වූ සියලු දෙනා, මාව දන්න සියලු දෙනා. අපි අය හඳුන්වනවා මගේ පිරිස කියලා. හිතේ මවා ගන්න විශාල වෙඩින් හෝල් එකක්. ඒ හෝල් එකට ඔයා යනවා. ඔයාගේ ගෙදර අයත් ඒ හෝල් එක ඇතුලේ ඉන්නවා දකින්න. දැන් ඔක්කොම නෑදෑයෝ එනවා ඒ හෝල් එක ඇතුළට. යාළුවෝ ඔක්කොම එනවා. ඔයා ඉස්සර ඇසුරු කරපු අය, ගුරුවරු, වැඩපළේ අය, ඉස්කෝලේ අය, මුළු හෝල් එකම පිරීලා. මේ භවයේදී මට හමු වූ අය, මාව දන්න අය. ශිව දෙවියනි, මේ සියලු දෙනාටම දේවාශිර්වාදය ලබා දෙන්න දෙවියනි. මොකද මේ අයව මට ආය හම්බ වෙයිද අපි දන්නේ නෑ මේ සසර ගමනේදී. ඒ නිසා මේ සියලු දෙනාට ආශිර්වාද ලබා දෙන්න දෙවියනි. මෙන්න ශිව දෙවියන් හෝල් එක උඩ ඉන්නවා. දිව්‍යමය දම් කිරණ ආශිර්වාදයේ සියලු දෙනාටම ලබා දෙනවා. ඔයා ඒක හිතෙන් දකින්න ඕනේ. එතකොට ඒක ඇත්තටම සිද්ධ වෙනවා. සියලු දෙනාටම දම් කිරණ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා මගේ පිරිස නිදුක් වේවා, දුක් කරදර නැති වේවා, සතුටින් ඉන්න ලැබේවා. ඊළඟට මගේ පිරිස සුවපත් වේවා, ඔක්කොම ලෙඩ සනීප වේවා. ඊළඟට මගේ පිරිස නිරෝගිම වේවා, ප්‍රතිශක්තිකරණය වැඩි වේවා. ඊළඟට මගේ පිරිසත් මෛත්‍රී භාවනාවට යොමු වේවා. මෛත්‍රී භාවනා වැඩමුළුවලට මට එක් කරගෙන යන්න හැකියාව ලැබේවා. ඊළඟට
මගේ පිරිසට මේ ලැබිච්ච දේව ආශිර්වාදය නිසා ඒගොල්ලොන්ගේ ඉලක්කවලට දැන් යන්න හැකියාව ලැබේවා. මේ ජීවිත සතුටින් පිරේවා. අන්තිමට මේ ලැබිච්ච දේව ආශිර්වාදය නිසා මගේ පිරිස තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති වෙලා ඒ අය ඉක්මනින් නිවන ලබත්වා. දැන් 4 වෙනි කණ්ඩායම තමයි ලංකාව. ලක්ෂ 222ක් ජනගහනය ඉන්නවා දැන් ලංකාවේ. අනික ලංකාව ශිව දෙවියන්ගේ රටක්. රාවණා රජතුමාගේ කාලෙදී ලංකාවේ අපි වැන්දේ ශිව දෙවියන්ට. ඒ නිසා ශිව දෙවියනේ අපි ඔබ වහන්සේගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා මගේ රටට ආශිර්වාද කරන්න. අර බල සම්පන්න ධම්මාලෝකය මගේ රටේ ඉන්න මේ සියලු දෙනාටම ලබා දෙන්න දෙවියනේ. මෙන්න ශිව දෙවියන් ලංකාව උඩ ඉන්නවා හිතෙන් දකින්න. මෙන්න ශිව දෙවියන් දිව්‍යමය කිරණ දම් කිරණ දෙනවා මුළු ලංකාවටම. හිතෙන් දකින්න මුළු ලංකාවම දම් පාට දිව්‍යමය ආලෝකයකින් වැහිලා යනවා. ප්‍රාර්ථනා කරන්න මා සමග මේ රට බෙදා ගන්න මේ ලක්ෂ 22ටම මේ දම් දේවාශිර්වාදය ලැබේවා. මේ දේවාශිර්වාදය නිසා මා සමග මේ කාලෙදී මේ රට බෙදාගත්ත මේ ලක්ෂ 22ක් මිනිස්සු ඒ සියලු දෙනාටම දේවාශිර්වාදය ලැබේවා. මේ ලැබිච්ච දේවාශිර්වාදය නිසා ලංකාවේ ඉන්න සියලු දෙනා නිදුක් වේවා, දුක් කරදර නැති වේවා, hina වෙලා සතුටින් ඉන්න මගේ රටේ අයට හැකියාව ලැබේවා. සහ මේ දේවාශිර්වාදය නිසා ලංකාවේ ඉන්න සියලු දෙනාගේ ලෙඩ සනීප වේවා. මේ වෙලාවේ ස්පිතාලවල ඉන්න සියලු දෙනාගේ ලෙඩ සනීප වෙලා ඉක්මනින් ගෙදර යන්න ලැබේවා. ඔයා හිතෙන් දකින්න ස්පිතාලවල ඉන්න මිනිස්සුන්ගේ ලෙඩ සනීප වෙනවා. ඒගොල්ලෝ සතුටින් ඇඳෙන් බහිනවා. බෑග් ලෑස්ති කරගෙන ස්පිතාල ගේට්ටු වලින් දහස් ගාණක් සෙනග එළියට එනවා. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මනසත් සනීප වේවා, ආත්මයත් සනීප වේවා. ඊළඟට ලංකාවේ ඉන්න සියලු දෙනා නිරෝගීම වේවා. ලංකාවේ බෙහෙත් මිල වැඩිනේ. දුප්පත් මිනිස්සු බෙහෙත් බොන්නේ නැහැ. ඒ නිසා සමහර අය එක වේලයි බෙහෙත් ගන්නෙ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ලංකාවේ ඉන්න සියලු දෙනාගේ ප්‍රතිශක්තිකරණය වැඩි වේවා. බෙහෙත් බොන්නේ නැතිව ඉන්න හැකියාව ලැබේවා. ඊළඟට ලංකාවේ ඉන්න සියලු දෙනා මෛත්‍රී භාවනාවට යොමු වේවා. ලංකාව බෞද්ධ රටක්නේ. මෛත්‍රී භාවනාව උගන්වන අය ඕන තරම් ඉන්නවා. ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ නිසා කාගෙන් හරි කමන්නේ මෛත්‍රී භාවනාව ඉගෙනගෙන ලංකාවේ ඉන්න සියලු දෙනා සතර පායෙන් මිදෙත්වා. සුගතිගාමී වේවා. ඒ වගේම මේ ලැබිච්ච දේවාශිර්වාදය නිසා ලංකාවේ ඉන්න සියලු දෙනාට ඒගොල්ලොන්ගේ ඉලක්කවලට යන්න හැකියාව ලැබේවා. අද ලංකාවේ කණ්ඩ නැතුව බඩගින්නේ පීඩාවෙන් ඉන්න හැමෝටම දැන් සහනය ලැබේවා. අන්තිමට අපි ප්‍රාර්ථනා කරමු මේ බෞද්ධ රටක ඉපදිච්ච මේ සියලු දෙනාට මේ ලැබිච්ච දේවාශිර්වාදය නිසා මේ සසර ගමන ඉක්මනින් අවසන් කරගන්න ලැබේවා. ලංකාවේ ඉන්න සියලු දෙනා ඉක්මනින් නිවන ලබත්වා. දැන් අපි මෛත්‍රී කරන්නේ මුළු ලෝකෙටම. හිතේ මවා ගන්න ලෝක සිතියම හෝ ලෝක ගෝලය මිනිස්සු ඉන්නවා බිලියන 7.8ක්. මේ සියලු දෙනා ඈත භවයන් වලදී අපේ ගෙදර හිටපු අය. හැම මිනිස්සෙක්ම අපේ ගෙදර හිටියා. අපිට මව්කිරි දුන්නා. අපිට අම්මා වෙලා තියෙනවා. මව්කිරි දීලා තියෙනවා. බුදුන් වහන්සේ කිව්වා අපි කොච්චර වාර ගන්නක් ඉපදුනාද කියනවනම් අපි බීපු මව්කිරි ප්‍රමාණය මහ මුහුද තරම් කියලා. ඉතින් ඈත භවයන් වල මගේ ගෙදර හිටපු මට මව්කිරි දුන්න මේ බිලියන 7.8ට දේවාශිර්වාදය ලබා දෙන්න ශිව දෙවියනි. මේ සියලු දෙනාට ආශිර්වාද කරන්න. මෙන්න ශිව දෙවියන් දැන් ලෝක සිතියම උඩ ඉන්නවා. හෝ ලෝක ගෝලයේ උඩ ඉන්නවා. ඔයා කැමති විදියට හිතෙන් දකින්න. මෙන්න ශිව දෙවියන් අත් දෙක ඔසවලා දිව්‍යමය දම් කිරණ දෙනවා මුළු ලෝකෙටම. මුළු ලෝකෙම දම් පාට කිරණකින් වෙහිලා යනවා. ප්‍රාර්ථනා කරන්න මේ බිලියන 7.8ටම. ඒ කියන්නේ ලක්ෂ 78,000ක් මිනිස්සු. මේ සියලු දෙනාටම ශිව දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබේවා. ඒ නිසා ඒගොල්ලෝගේ ජීවිතේ දුක් කරදර නැති වෙලා
සතුටින් ඉන්න ලැබේවා. නිදුක් වේවා. සහ ඔක්කොම ලෙඩ සනීප වේවා. මනසත් සනීප වේවා. ආත්මයත් සනීප වේවා. සුවපත් වේවා. ඊළඟට මේ ලෝකේ ඉන්න සියලු දෙනා නිරෝගීම වේවා. බෙහෙත් බොන්නේ නැතිව ඉන්න හැකියාව ලැබේවා. ඊළඟට මේ ලෝකේ ඉන්න සියලු දෙනාම මෛත්‍රී භාවනාවට යොමු වේවා. මෙත් සිතක් ලබත්වා. කාගෙන් හරි කමන්නේ මෛත්‍රී භාවනාව ඉගෙනගෙන සතර පායෙන් මිදෙත්වා. ඊළඟට මේ ලෝකේ ඉන්න සියලු දෙනාට මේ බිලියන 7.8ටම මේ ලැබිච්ච දේවාශිර්වාදය නිසා ඒගොල්ලොන්ගේ ඉලක්කවලට ඒගොල්ලොන්ට දැන් යන්න හැකියාව ලැබේවා. අද ලෝකේ කණ්ඩ නැතුව බඩගින්නේ පීඩනේ ඉන්න හැමෝටම දැන් සහනය ලැබේවා. අන්තිමට අමාරුවෙන් මනුස්ස භවයක් ගත්ත. අමාරුවෙන් මනුස්ස භවයක් ලැබුණ මේ බිලියන 7.8ට මේ ලැබිච්ච දේවාශිර්වාදය නිසා ඒගොල්ලෝ තුල ආධ්‍යාත්මික පිබිදීමක් ඇති වෙලා දහම් දැනුම ලැබිලා කල්යාණ මිතුරු ලැබිලා මේ සසර ගමන ඉක්මනින් අවසන් කරගන්න ලැබේවා. ඉක්මනින් නිවන ලබත්වා. අන්තිමට අපි මෛත්‍රී කරනවා සියලු ලෝකවල සියලුම ජීවීන්ට. ඔයා හිතේ මවා ගන්න විශ්වයේ රූපය හෝ රැට අහසේ තරු පායලා තියෙන රූපය. ඔක්කොම අපායවල් සතර අපාය මේ පෘථිවියේ තියෙන ඔක්කොම ශාක අනිකුත් ජීවීන් අනිකුත් ග්‍රහලෝක දිව්‍ය ලෝක සුගති ලෝක නාග ලෝක වගේ අනිකුත් ලෝක අනිකුත් ග්‍රහලෝක අනිකුත් සක්වලව අනන්ත සක්වල අනන්ත ජීවීන් නිදුක් වේවා දුක් කරදර නැති වේවා සතුටින් ඉන්න ලැබේවා. අනන්ත සක්වල අනන්ත ජීවීන් සුවපත් වේවා. ඔක්කොම ලෙඩ සනීප වේවා. මනසත් සනීප වේවා. ආත්මයත් සනීප වේවා. ඊළඟට අනන්ත සක්වල අනන්ත ජීවීන් නිරෝගීම වේවා. ප්‍රතිශක්තිකරණයේ වර්ධනය වේවා. හොඳින් ජීවත් වෙන්න ලැබේවා. ඊළඟට අනන්ත සක්වල අනන්ත ජීවීන්ට මෙත් සිතක් ලැබේවා. ආදරණීය අය බවට පත් වේවා. එතකොට පව් එකතු වෙන්නේ නැහනේ. ඊළඟට අනන්ත සක්වල අනන්ත ජීවීන්ට ඒ ලෝකවලට අධිපති දෙවිවරුන්ගේ දේවාශිර්වාද ලැබේවා. ඒ නිසා ඒගොල්ලෝගේ ඉලක්කවලට යන්න හැකියාව ලැබේවා. අපායවල වල දුක් විඳින ජීවීන්ට මේ දේවාශිර්වාදේ ලැබිලා ඒගොල්ලොන්ගේ වේදනාව නැති වේවා. සහනය ලැබේවා. අන්තිමට අනන්ත සක්වල අනන්ත ජීවීන් ඉක්මනින් නිවන ලබත්වා. ඉතින් බැතිමතුනේ ශිව දෙවියන්ගේ පාමුලදී අපි අනන්ත සක්වල අනන්ත ජීවීන්ට 6 වතාවක් මෛත්‍රී කරා. සෙත් පැතුවා. අපේ සිතුවිලි තරංග විශ්වයේ ඈතම ඉන්න ජීවීන්ගේ ඇඟටත් 6 වතාවක් ගියා. ගණන් කරන්න බැරි ජීවීන් ප්‍රමාණයක් අපට ගණන් කරන්න බැරි පින් ප්‍රමාණයක් 6 වතාවක් එකතු වුණා. ශිව දෙවියන්ගේ පාමුලදී අප අද මේ එක් රැස් කරගත්ත වූ මේ සියලු පින් මහා ශිව දෙවියන්ට ලැබේවා. මහා බ්‍රහ්ම දෙවියන්ට මහා විෂ්ණු දෙවියන්ට මේ පින් ලැබේවා. ගණ දෙවියන්ට කතරගම දෙවියන්ට පාර්වතී මෑණියන්ට මහා කාලි මෑණියන්ට මේ පින් ලැබේවා. ලක්ෂ්මී මෑණියන්ට සරස්වතී මෑණියන්ට පත්තිනි මෑණියන්ට ශතී මෑණියන්ට දුර්ගා මෑණියන්ට අන්නපූර්ණා මෑණියන්ට තාරා මෑණියන්ට තේවානි මෑණියන්ට වල්ලි අම්මා මෑණියන්ට මේ පින් ලැබේවා. සතරවරම් දෙවිවරුන්ට බුදුදහම ආරක්ෂා කරන දෙවිවරුන්ට සක්‍ර දෙවියන්ට ලංකාව ආරක්ෂා කරන දෙවිවරුන්ට ලංකාවේ සියලුම ප්‍රාදේශීය දෙවිවරුන්ට මේ පින් ලැබේවා. ධන්වන්තරී දෙවියන්ට ගම්බාර දෙවියන්ට දැනිමුණ්ඩ දෙවියන්ට සමන් දෙවියන්ට ගලේ බණ්ඩාර දෙවියන්ට සූනියන් දෙවියන්ට මේ පින් ලැබේවා. කැඹිලිත්තේ දෙවියන්ට කුබේර දෙවියන්ට රාවණා දෙවියන්ට විභීෂණ දෙවියන්ට දුටු ගැමුණු දෙවියන්ට රාම දෙවියන්ට හනුමන් දෙවියන්ට හනුමන් දෙවියන්ගේ මෑණියන් වන අංජනා මෑණියන්ට මේ පින් ලැබේවා. ජේසුස් වහන්සේට මරියම් මව්තුමීට ජුසේ තුමාට මේරි මග්දලේනට
නබීතුමාට මේ පින් ලැබේවා. ආදි සංකාචාර්ය දෙවියන්ට, උන්වහන්සේගේ ගෝලයන් ශිෂ්‍යයින් ඒ සියලු ආත්මවලට, ජීවක දෙවියන්ට, බහිරව දෙවියන්ට, නාරද දෙවියන්ට මේ පින් ලැබේවා. අග්‍රදේවදූතයින් වන ආචේන්ජල් රාශිය, ආචේන්ජල් මයිකල් ඇතුළු සියලුම අග්‍රදේවදූතයන් වහන්සේලාට, ලයිට් වර්කර්ස්ලට උදව් කරන මාස්ටර් කුටුමි දේවතාවා, මාස්ටර් එල්මොරායා දේවතාව ඇතුළු ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, අද අප සමග මෛත්‍රී භාවනාව කරන්න ආපු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් ලැබේවා. අපේ ගෙදර පූජාසනයට වඩින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, මායා පාසලට වඩින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, අප මෙතෙක් ගියපු සියලුම පූජා භූමිවල වැඩ වාසය කරන ඒවට සම්බන්ධ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, අපේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා, අපේ ස්පිරිට් ගයිඩ්ලා, අපේ වේලායුධ, ත්‍රිශූල, කුඩා පිළිම, යන්ත්‍රවලට සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් ලැබේවා. අපේ ගෙදර අයගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඇතුළු එයාලට උදව් කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් ලැබේවා. කඩවර දෙවියන්ට, කම්බිලි දෙවියන්ට, අපාය යම රජුරුවන්ටත් මේ පින් ලැබේවා. ලාෆින් ගෝඩ් දෙවියන්ටත් මේ පින් ලැබේවා. ඊට අමතරව ඔයා පින් දෙන තවත් දෙවිවරු ඉන්නවා නම් ඒගොල්ලොන්ගේ නම් දැන් මතක් කරගන්න. මහා කාලිමෑණියන්, භද්‍ර කාලිමෑණියන්, දක්ෂිණ කාලිමෑණියන් ඇතුළු කාලිමෑණියන්ගේ දේව මණ්ඩලවල කණ්ඩායම්වල ඉන්න සියලුම කාලිමෑණිවරුන්ටත් මේ පින් ලැබේවා. අප මේ දුන් පිනෙන් මේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ දිව්‍ය සැප, දිව්‍ය බලය, දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණය, දිව්‍ය යස, දිව්‍ය ප්‍රඥා තව තවත් වර්ධනය වේවා. මේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට ඊළඟට යන්න අවශ්‍ය ඉහළම තැනට යන්න මේ පින් උපකාරී වේවා. ඒ වගේම අප එක්රැස් කළා වූ මේ සියලු පින් මහා කාලිමෑණියන්ට ලැබේවා. මහා කාලිමෑණියන්ගේ මතු ඉහළම ප්‍රාර්ථනාව වන මතු බුද්ධත්වයට පත්වීම, බුදු බව ලැබීමට ඒ සඳහා මේ පින් උපකාරී වේවා. ඒ විස්තර කරලා කියනවා නම් මහා කාලිමෑණියන්ට බුදු බව ලැබීමට නම් පාරමිතා පුරන්න ඕනේ. ඒ සඳහා පිරිමි භවයක් ඕනේ. පිරිමි භවයක් ලබන්න නම් බෝසත් ගුණ සම්පූර්ණ කරගන්න ඕනේ. අවශ්‍ය බෝසත් ගුණ සම්පූර්ණ කර ගැනීම සඳහා අද අප ලබා දුන් මේ පින් උපකාරී වේවා. මේ පින් හේතු වේවා. මහා කාලිමෑණියන්ට බුද්ධත්වයේ ලැබීම සඳහා අප දුන් මේ පින් උපකාරී වේවා, හේතු වේවා. ඒ වගේම ධනය බාරව ඉන්න කුබේර දෙවියන්ට බල සම්පන්න දෙවි කෙනෙක් වෙන්න අවශ්‍යයි කියලා අපට පණිවිඩ දීලා තිබුණා. ඉතින් අප ලබා දුන් මේ පින් කුබේර දෙවියන්ට බල සම්පන්න දෙවි කෙනෙක් වෙන්න හේතු වේවා, උපකාරී වේවා. කුබේර දෙවියන්ගේ දේව මණ්ඩලවල කණ්ඩායම්වල ඉන්න ඒ සියලුම කුබේර දෙවි දේවතාවුන් වහන්සේලාට, සියලුම බහිරව දෙවි දේවතාවුන් වහන්සේලාට බල සම්පන්න දෙවිවරු බවට පත්වීමට මේ පින් උපකාරී වේවා. ඒ වගේම අප අද මෛත්‍රී භාවනාව එක්රැස් කළා වූ මේ සියලු පින් මෛත්‍රී බෝසතාණන් වහන්සේට ලැබේවා. ඒ වගේම මීට කල්ප ගානකට කලින් මෛත්‍රී භාවනාව නිර්මාණය කරපු ඉසිවරුන්ට, මේ දක්වා මෛත්‍රී භාවනාව පවත්වාගෙන ආපු අයට, මේ මෛත්‍රී භාවනාව ලෝකෙ පුරා උගන්වන සහ අපට මේ දැනුම ලබා දුන්නේ සියලු ගුරුවරුන්ට අද අප මෛත්‍රී භාවනාව එක්රැස් කළා වූ මේ සියලු පින් ලැබේවා. ඒ සියලු දෙනාට ඊළඟට යන්න අවශ්‍ය ඉහළම තැනට යන්න මේ පින් උපකාරී වේවා. ඒ වගේම මේ ජීවිතයේදී අපිට උදව් කරපු අපේ අම්මා තාත්තා, සෙමියා බිරිඳ, ආච්චිලා සීයලා, අපේ පවුලේ අය, යාළුවෝ හිත මිතුරන්, ගුරුවරුන් ඇතුළු අපිට උදව් කරපු සියලුම දෙනාට අද අප මෛත්‍රී භාවනාව එක්රැස් කළා වූ මේ සියලුම පින් ලැබේවා. ඒ සියලු දෙනා සුගතිගාමී වේවා. ඒ වගේම අනන්ත සසරේ ඉඳලා මේ මොහොත දක්වා අපි ආපු මේ දීර්ඝ සසර ගමනේදී අප අතින් වැරදිත් වුණා. අප කරපු වැරදි නිසා හිංසාවට, පීඩාවට, අසාධාරණයට ලක්වෙච්ච සියලුම දෙනාට අද අප මෛත්‍රී භාවනාව එක්රැස් කළා වූ මේ සියලුම පින් ලැබේවා. ඒ සියලු දෙනා මේ පින් ලබාගෙන සුගතිගාමී වේවා.
ඒ නිසා අපේ අපල නැති වෙලා අපේ පෙරපින් මතු වේවා. ඒ වගේම අප අද මෛත්‍රී භාවනාවේ රැස් කළා වූ මේ සියලු පින් අපේ අම්මගේ පැත්තේ, තාත්තගේ පැත්තේ, සෙමිය බිරිඳගේ පැත්තේ සියලුම මළගිය ඥාතීන්ට ලැබේවා. අපේ මැරුණ අපේ යාළුවෝ හිතවතුන් මේ සියලු දෙනාටම ලැබේවා. ඒ සියලු දෙනා සුගතිගාමී වේවා. ඒ වගේම ඔයා මේ දවස්වල මොකක් හරි වැඩකට උත්සාහ දරනවාද? ඒකට සම්බන්ධ බලධාරීන්, පුද්ගලයන් සහ ඒගොල්ලෝගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ පින් දෙන්න. අද මා මෛත්‍රී භාවනාවේ රැස් කළා වූ මේ සියලු පින් කියලා ඒගොල්ලෝගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ පින් ලැබේවා කියලා හිතන්න. අන්තිමට අනන්ත සක්වල අනන්ත ජීවීන්ට 6 වතාවක් මෛත්‍රී කරලා මා එක් රැස් කළා වූ මේ සියලු පින් අනන්ත සක්වල අනන්ත ජීවීන්ටම ලැබේවා. ඒ සියලු දෙනා සුගතිගාමී වේවා. දැන් ශිව දෙවියන් ඔයා ඉස්සරහා ඉන්නවා. ඔයා ශිව දෙවියන්ට ආය මනසින් දන ගහලා වැඳලා කියන්න, ශිව දෙවියනි මං අනන්ත සක්වලටම සෙත් පැතුවා. ඒ ලැබිච්ච පිනුත් මං අනන්ත සක්වලටම දුන්නා. දැන් හිතෙන් දකින්න ශිව දෙවියන් නොපෙනී යනවා. දැන් සැහැල්ලුවෙන් අද දවස ගත කරා.